සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කතා කරන්න යන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ හෝම් පේජ් එකේ තියෙන carousel part එක සහ user feedback part එකත් එක්ක පල්ලෙහාන් තියෙන active user skill list සහ transaction rate කියන option ටික database එකත් එක්ක link කරගෙන මම හදාගෙන තින්නේ කොහොමද කියලා. carousel එක සහ user feedback වල design part එක මම කලින් වීඩියෝ එක කතා කරලා තියෙනවා. අද අපි බලමු ඒකේ process part එක වෙලා තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි workbench එක හරහා හදාගත්ත ER diagram එක ගැන බලලා ඉමු. දැන් ඔයාලට මේ පේන්නේ මම අපේ project එකට දැනට හදාගෙන තියෙන database එක. මෙතන මම feedback සහ product කියලා table දෙකක් හදාගෙන තියෙනවා. feedback එකේ column name ටික මම අදාළ විදියට අරගෙන ඒවට අදාළ data type එක select කරගෙන තියෙනවා. ඒ වගේම product එකටත් column name ටික මම අරගෙන ඒවට අදාළ විදියට data type ටික මෙතනින් select කරගෙන තියෙනවා. අපි දැන් බලමු අපේ head එකට ගිහිල්ලා මම දැනට add කරගෙන තියෙන data ටික ගැන. අපි මුලින්ම බලමු user feedback ටිකේ මම head එක හරහා add කරගෙන තියෙන data ටික. මේ ඔයාලට පේන්නේ මම add කරගත්ත data ටික. දැන් බලමු අපේ product table එකට ගිහිල්ලා මම add කරගෙන තියෙන data ටික. අපි දැන් ගිහිල්ලා බලමු මේකේ processing part එක මම හදාගෙන තින්නේ කොහොමද කියලා. අරගෙන තියෙනවා. ඒ වගේම review කීයක් තියනවද, average review ප්‍රමාණය වගේ දේවල් මම මේ code line එකෙන් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි database එකේ හදාගත්ත feedback table එකේ reviews 3ක් අරගෙන display වෙන විදිහට තමයි මේ code එකෙන් මම හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම users ලා ගණන, product ගණන, feedback වල average rating ප්‍රමාණය මෙන්න මේ code line එකෙන් අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ code line ටිකෙන් rating ප්‍රමාණය percentage එකක් විදිහට අරගෙන display කරන විදිහට තමයි මම මෙතනින් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ carousel එකට අදාළ part එක. මුලින්ම මම database එකේ product කීයක් තියෙනවද කියලා බලලා ඊට පස්සේ ඒ item ටික display කරනවා. ඊට පස්සේ database එකේ තියෙන image URL එක, title එක, description එක සහ price එක මෙන්න මේ code වලින් display වෙන විදිහට මම හදාගෙන තියෙනවා. table එකේ products නැත්නම් feedback එකේ message එක පෙන්වන විදිහට මම මෙන්න මේ code එකේ design කරගෙන තියෙනවා. මේ code line එක කරන්නේ testimonial section එකට අදාළ data ටික කියවලා බලලා අපේ user ට පේන විදිහට display කරන එක. මේ project එකේ තවත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.